අපි 2018 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමින් ඉන්නේ 2018 ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දෙවන වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්නාංක 11 සිට බලන්න ප්‍රශ්නාංක 11 මේකේ දීලා තියෙන්නේ පාලන ගිණුමක් සම්බන්ධ තොරතුරු එතකොට ඔයාලට දීලා තියෙනවා ණය ගැති පාලන ගිණුමේ ශේෂය දීලා තියෙනවා දැනට. මොකද දීලා තියෙන්නේ ණය ගැති පාලන ගිණුමේ ශේෂය. ඒ වගේම සිද්ධ වෙච්ච ගනුදෙනු වාගයක් දීලා තියෙනවා. අපිට කියන්නේ ණය ගැති ශේෂ ලයිස්තුවේ එකතුව කොච්චරද කියලා. අපිට ඒක හොයාගන්න අපිට ගහන්න වෙනවා ශේෂ සැසඳුම් ප්‍රකාශයක්. එතකොට ශේෂ සැසඳුම් ප්‍රකාශය හදද්දී ශේෂ සැසඳුම් ප්‍රකාශයේ උඩටම ගන්නේ අපිට දීලා තියෙන ශේෂය. මේකට කියනවා ශේෂ සැසඳුම් ප්‍රකාශය. ශේෂ සැසඳුම අපි රුපියල් 1000 වලින් ගමු. උඩට ගන්නවා කිව්වේ දීලා තියෙන එක කියන්නේ පාලන ගිණුමේ ශේෂය. ඒක අපිට දීලා තියෙනවා ණය ගැති පාලන ගිණුමේ ශේෂය. එකතු කළා, අඩු කළා. යටටම ගන්න අපිට හොයන්න තියෙන එක මොකද්ද හොයන්න තියෙන්නේ? ණය ගැති ශේෂ ලයිස්තුවේ එකතුව. ඒක තමයි හොයන්න තියෙන්නේ. ණය ගැති ශේෂ ලයිස්තුවේ එකතුව. මේක තමයි හොයන්න තියෙන්නේ. එතකොට දීලා තියෙන එක තියෙනවා, හොයන්න තියෙන එක තියෙනවා. එතකොට දීලා තියෙනවා ශේෂය දැනට 500ක් තියෙනවලු. ළමයි කොහොමද මේකට ගනුදෙනු ටික ගලපන්නේ? හොඳට අහගන්න. මේකේ ගනුදෙනු ටික බලපන්නේ අපිට දීලා තියෙන යම් තොරතුරක් පාලන ගිණුමට සම්බන්ධ නම්. මං කියන්නේ මේ මං ගත්ත ගානට සම්බන්ධව පාලන ගිණුමට සම්බන්ධව නම් ඒක මේ ප්‍රකාශයට ගලපන්නේ ප්‍රතිලෝමව. මොකද මේ ප්‍රතිලෝමෝ කියන එකේ අර්ථය වැඩි නම් අඩු කරලා දානවා. ප්‍රති කියන්නේ විරුද්ධ. ඒ වගේම අඩු නම් මොනව කරලා දානවද? එකතු කරලා දානවා. එතකොට අපිට දීලා තියෙන ගනුදෙනුව සම්බන්ධ වෙන්නේ පාලන ගිණුමට නෙමෙයි ශේෂ ලයිස්තුවට නම් අපි මේක ගලපන්නේ අනුලෝමව. මොකද ළමයි අනුලෝමයි කියන්නේ වැඩි නම් එක්කහු කරනවා. අඩු නම් මොකද කරන්නේ? අඩු කරනවා. බලන්න ඔයාලට දීලා තියෙන පළවෙනි ගනුදෙනුව දීලා තියෙනවා 2018 මාර්තු මාසය තුලදී ණය ගැතියන්ගෙන් ලද 1,80,000ක චෙක්පත මුදල් ලැබීම් ජර්නලයේ ණය ගැති ලෙජරේ දාලා තිබුණාට මේක පාලන ගිණුමේ දාලා නැහැ. ඒ කියන්නේ පොදු ලෙජරේට දාලා නැහැ. ළමයි ණය ගැතියෙක්ගෙන් ලැබිච්ච එකක් පොදු ලෙජරේ දාලා නැහැ කියන්නේ ණය ගැතියගෙන් තාම අඩු කළා නැහැ. අඩු කළා නැහැ කියන්නේ පාලන ගිණුමේ ශේෂය වැඩි. එතකොට ප්‍රතිලෝමෝනේ ගලපන්න ඕනේ. පාලන ගිණුමේ ශේෂය වැඩි කියන්නේ ප්‍රතිලෝම වෙද්දි අඩු වෙනවා. ලැබීම් කියලා කීයක්ද? 180ක්. 1,80,000යි. 2 5,20,000ක ණයට විකුණුම් ජර්නලයේ සටහන් කරලා තිබුණේ 2,50,000ක් විදිහට. හැබැයි ණය ගැති ලෙජරේ කියන්නේ ණය ගැතිය ගිණුමේ හරි. ඒ කියන්නේ වැරදිලා තියෙන්නේ පාලන ගිණුමේ. 520ක් දාලා තියෙන්නේ 250ක් විදිහට. 520ක් දාලා තියෙන්නේ 250ක් විදිහට. පාලන ගිණුමේ ශේෂය අඩුයි. කීයක් අඩුයිද? 270ක් අඩුයි. පාලන ගිණුමේ ශේෂය අඩුයි. අඩු නම් ප්‍රතිලෝමෝ ගලපද්දි මොකද කරන්න වෙන්නේ? එකතු කරන්න ඕනේ. මොකක් කියලාද? විකුණුම් කියලා. කීයක්ද එකතු කරන්න ඕනේ? 270යි. එකතු කරන්න ඕනේ කීයක්ද? 270යි. තුන්වෙනි එක රුපියල් 50,000ක කපාහල බොල් ණය පොදු ලෙජරේ නිවැරදිව සටහන් කරලා තිබුණාලු. පොදු ලෙජරේ ලියලා තියනවා කියන්නේ පාලන ගිණුමේ හරියට ලියලා තියෙනවා. නමුත් ණය ගැතියගේ ගිණුමේ මේක ලියලා නැහැ. ළමයි බොල් ණයක් ණය ගැතියගේ ගිණුමේ ලියලා නැහැ කියන්නේ අදාළ පුද්ගලයාගෙන් ඒක අඩු කළා නැහැ. අඩු කළා නැහැ කියන්නේ අදාළ පුද්ගලයාගේ ශේෂය වැඩි. ඒ කියන්නේ ශේෂ ලයිස්තුවේ එකතුව වැඩි.
මං කෝ ශේෂලයිස්තුව පැත්තෙන් යද්දි අනුලෝමව ගලපන්න ඕනේ. මොකද පුද්ගලයා ගිනුම වැරදිලා තියෙන්නේ. ශේෂලයිස්තුව වැඩි කියන්නේ අනුලෝමව ගලපද්දි මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ බොල් ණය කියලා. කීයක් එනවද? 50යි. 4. ණයගැති ශේෂ උපුටා ගද්දී 80ක ශේෂයක් මගහැරිලා තිබුණා. ළමයි ශේෂලයිස්තුවෙන් මගහැරිලා තිබුණා නම් ශේෂලයිස්තුව එකතුව අඩු වෙනවා. අනුලෝමව යන්නේ. අඩු නම් මොකද කරන්නේ? අඩුවෙන් ගැනීම කියලා මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. කීයක්ද? 80යි. ඔච්චරයි තියෙන්නේ. මේකට එකතු කරනවා 320යි. එතකොට එනවා 820ක්. මේ 820න් අඩු වෙනවා කීයක්ද? 260ක්. උත්තරේ ඉතුරු වෙන්නේ කීයද? 560යි. ඒ කියන්නේ 5,60,000යි උත්තරය. ඒ කියන්නේ උත්තරේ අංක 3. ඔන්න ඊළඟ එක. ඊළඟ එකට අපි අහන්නේ පාලන ගිණුමේ නිවැරදි ශේෂය කීයද කියලා. ළමයි පාලන ගිණුමේ නිවැරදි ශේෂය හොයන්න පාලන ගිණුමේ නිවැරදි ශේෂය හොයන්න අපි පුංචි ටී ගිණුමක් ගහනවා. ඒ ගිණුමට කියනවා සංශෝධිත ණයගැති පාලන ගිණුම කියලා. සංශෝධිත ණයගැති පාලන ගිණුම. සංශෝධිත ණයගැති පාලන ගිණුම. ළමයි සංශෝධිත පාලන ගිණුම හදන්න දැනට පාලන ගිණුමේ ශේෂය ගන්න ඕනේ. කීයක් තියෙනවද? දැනට පාලන ගිණුමේ ශේෂය 500යි. ළමයි පාලන ගිණුම සංශෝධනය කරන්නේ පාලන ගිණුමට බලපාන ඒවා විතරයි. එතකොට පාලන ගිණුමට බලපාන ඒවා මේකේ තිබුණා මේකයි මෙන්න මේකයි. මේ දෙකම අපි ශේෂලයිස්තුවට බලපානවා කියලා මේ පැත්තෙන් බැලුවේ. එහෙනම් ගන්නේ පාලන ගිණුමට බලපාන ඒවා විතරයි. මොනවද? විකුණුම්. විකුණුම් කියන්නේ ණයගැති පාලන ගිණුමට හර වෙන්න ඕන එකක්. කොච්චරක් එනවද? 270යි විකුණුම් අඩුවෙන් ගත්තා. ඒ නිසා හර කළා. ලැබීම් සටහන් කළා නෑ. ලැබීම් දාන්නේ බැර. කීයක් තියෙනවද? 180යි. මේ පැත්ත 770යි. ඒක මේ පැත්තෙත් දානවා 770යි. මෙතන එනවා කීයක්ද? 590ක් පහලට ගෙන ගිය ශේෂය. කීයක් එනවද? 590යි. ඒ කියන්නේ 5,90,000ක් එනවා. උත්තරේ වෙන්නේ කීවෙනි එකද? අංක 4. ඊළඟ එක ළමයි අභ්‍යාසංකය 13. බලන්න දීලා තියෙනවා සිල්ලර වෙළඳ ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශයේ තිබිච්ච තොරතුරු ආගයක්. ඔයාලට දීලා තියෙනවා. අපෙන් අහන්නේ මුළු ආදායම කීයද මුළු වියදම කීයද කියලා. බලන්න ළමයි පළවෙනි එක තියෙනවා විකුණුම් ආදායමක්. උපයපු පොලිය ආදායමක්. මෝටර් රථය විකිණීමෙන් ලැබිච්ච ලාභය මොකද්ද? ඒක ආදායමක්. පොලි වියදම ඒක මොකද්ද? වියදමක්. මෙහෙයුම් වියදම වියදමක්. විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. මොකද විකුණුම් ආදායමක් නම් විකුණුම් පිරිවැය කියන්නේ මොකද්ද? වියදමක්. හැබැයි භාණ්ඩ ගැනිලි ළමයි භාණ්ඩ ගැනිලි කියන්නේ හිමිකමක්. ඒක වියදමක් නෙමෙයි. පටල ගන්න එපා. ඒක හිමිකමක්. ඒ නිසා ඒක ගන්නෙ නැහැ. එහෙනම් මේකේ ආදායම් 3යි තියෙන්නේ. විකුණුම්, ඉපැයූ පොලිය, රත විකිණීමේ ලාභය. ඔය කියන්නේ 2000යි, 2250යි, 150යි, 2400යි. වියදම පොලිය, මෙහෙයුම් වියදම, විකුණුම් පිරිවැය එතන තියෙන්නේ 2000යි. උත්තරය වෙන්නේ 2400ක් සහ 2000ක්. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ඔන්න ළමයි ඊළඟ එක හවුල් ව්‍යාපාර සම්බන්ධ කොටසක් තියෙන්නේ. ඔන්න හොඳට බලන්න 2017 තොරතුරු වල ඉඳන් තොරතුරු වාගයක් දීලා තියෙනවා. දීලා අපෙන් අහනවා 2018 තොරතුරු. 2018 තොරතුරු. එතකොට අපිට මේකේ ප්‍රාග්ධන ගිණුමයි ජංගම ගිණුමයි දෙකම
දල වශයෙන් පිළියෙල කරගන්න වෙනවා. මේකේ ඉන්න හවුල්කාරයෝ දෙන්න ළමයි කවුද? නලින්දයි ශාන්තයි. නලින්දයි ශාන්තයි දෙන්න. හරිද? නලින්දයි ශාන්තයි. ඉස්සෙල්ලාම අපි ප්‍රාග්ධන ගිණුම් ටික බලමුකෝ. නලින්දයි ශාන්තයි. නලින්ද ශාන්ත. ඔවුන්ගේ ප්‍රාග්ධන ගිණුම් වල ශේෂ තියෙනවා ගිය අවුරුද්දේදීලා 800කුයි 500කුයි. මම දහස් වලින් කියන්නේ. ඔවුන්ගේ ජංගම ගිණුම් වල නලින්ද ශාන්ත දෙන්නගේ ශේෂ තිබ්බා 200කුයි 100කුයි. ඒ දැනට තිබිච්ච ඒවා. ගිය අවුරුද්දේ අන්තිම 2017 4 දින. ඒ කියන්නේ මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ නලින්ද අතිරේක ප්‍රාග්ධනයක් ගෙනාව 200ක. මේක ප්‍රාග්ධනයක් ගෙනල්ලා තියෙනවා මුදලින්. කීයකද ගෙනාවේ? 200ක. මෙයා ගෙනාවේ නෑ. එතකොට බලන්න ශාන්ත මොකද්ද ගෙනත් තියෙන්නේ? 500ක ණයක්. එයා ණයක් ගෙනත් තියෙන්නේ. ණයක් ගෙනාවු එක ප්‍රාග්ධන ගිණුමට දාන්නේ නෑ. ඒක දාන්නේ ණය ගිණුමට. මේව ණය මුදල සඳහා වාර්ෂිකව 105ක පොලියක් ශාන්තගේ ජංගම ගිණුමට බැර කරනවා. ඒ කියන්නේ බැර කරන්න ඕනෙලු මොකද්ද? ණය පොලියක් 105ක. 500ට 105යි කියන්නේ ළමයි ශාන්තට 25ක් හම්බෙන්න ඕනේ. එයාගේ ජංගම ගිණුමට 25ක් එක්කහුව වෙන්න ඕනේ. ඊළඟට කියනවා නලින්ද සහ ශාන්ත අතර ලාභ 3:2 අනුපාතයට බෙදෙන්න ඕනෙලු. ප්‍රාග්ධන ගිණුම් වල අවසාන ශේෂය මත 10%ක පොලියකුත් හම්බෙන්න ඕනෙලු. ප්‍රාග්ධන පොලිය. ඔන්න ළමයි ඊටාම් පැහැදිලිව ඔය යටින් ඉරක් ඇඳ ගන්න. ප්‍රාග්ධන ගිණුම් වල අවසාන ශේෂය මත මේ තියෙන අවසාන ශේෂ 1000යි. 1000ට 10%යි කියන්නේ 100යි. 500ට 10%යි කියන්නේ කීයද? 50යි. ප්‍රාග්ධන ගිණුම් වල අවසාන ශේෂය මත. ඊළඟට කියනවා ළමයි මොනවද? ඔවුන්ට වේතන ගැන යමක් දීලා නැහැ. 2018 3:31 අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරේ ලාභය තිබුණේ 500යිලු. දැන් අපි යනවා ලාභ කොටස් බෙදන්න වේතනත් නැති නිසා මේ ලාභ කොටස් බෙදන්නේ කොහොමද? 3:2. ළමයි ලාභේ තියෙන්නේ 500යි. 500ෙන් දැනට ප්‍රාග්ධන පොලී 150ක් දීලා තියෙනවා. 500ෙන් 150ක් ප්‍රාග්ධන පොලී දීලා තියෙනවා. ළමයි 500ෙන් 150ක් ප්‍රාග්ධන පොලී දීලා තියෙනවා නම් හරිද? ප්‍රාග්ධන පොලී දීලා තියෙනවා නම් එතකොට තව ඉතුරු වෙන්නේ කීයද ළමයි? 350යි. ඉතුරු වෙන්නේ කීයද? 350යි. එහෙනම් 500ෙන් 150ක් ගියාම 350 නම් ඒක 3ට 2 බෙදිච්චාම එන්නේ 210ක් සහ කීයද? 140යි. ඊළඟට කියනවා ළමයි මොකද්ද? ඔවුන් දෙන්න සිදු කරපු ගැනිලි. හරිද? ගැන්ලි සිදු කරලා තියෙනවා. ව්‍යාපාරයෙන් ගැන්ලි අරගෙන තියෙනවා මුදලින්. ගැනිලි ජංගම ගිණුමෙන් අඩු වෙන්න ඕනේ. කීය ගානේද අරන් තියෙන්නේ? 100ක් සහ 50යි. 100කුයි 50කුයි අරන් තියෙන්නේ ගැනිලි. දැන් අපි හොයමු මෙන්න මේ උත්තර ටික පහලට. මෙතන 1000යි, මෙතන 500යි, මෙතන 300යි, 510යි, 410යි, මෙතන 175යි, 315යි, 50ක් ගියාම 265යි. ඔයාගෙන් අහන පළවෙනි ප්‍රශ්නය මේ හවුල් ව්‍යාපාරේ හිමිකම කීයද කියලා. හිමිකම ළමයි හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ ප්‍රධාන කොටස් දෙකයි. මොනවද ප්‍රධාන කොටස් දෙක? එදාට ප්‍රාග්ධන ගිණුම් ටිකයි, එදාට ජංගම ගිණුම් ටිකයි. එදාට ප්‍රාග්ධන ගිණුම් ටික කියන්නේ මේ දෙකේ එකතුව කීයක් තියෙනවද? 1500යි. එදාට ජංගම ගිණුම් ටික කියන්නේ මේ දෙකේ එකතුව කියන්නේ කීයද? 675යි.
එතකොට හිමිකම කීයක් එනවද? 2175යි. හිමිකම එනවා කීයක්ද? 2175යි හිමිකම. ඒ ප්‍රශ්නේ ඉවරයි. ඊළඟට අහනවා මේ අවුරුද්ද තුලදී හවුල්කරුවන් වෙච්ච ගනුදෙනු වලින් ලැබිච්ච සුද්ධ මුදල සහ ශාන්තගේ ජංගම ගිණුමේ ශේෂය. ළමයි ශාන්තගේ ජංගම ගිණුමේ ශේෂය තියෙන්නේ කීයද? 2,65,000යි. එතකොට 2,65,000 තියෙන උත්තර දෙකක් තියෙනවා. එහෙනම් සුද්ධ මුදල බලන්න ඕනේ. ළමයි මෙන්න මේ වෙච්ච ගනුදෙනුත් එක්ක හවුල්කරුවොත් එක්ක වෙච්ච ගනුදෙනු ටික මේමයි. මෙතන මෙයා ප්‍රාග්ධනය ලෙස සල්ලි 200ක් ගෙනාවා. ණයක් ගෙනාවා 500ක. ඔක්කොම කීයද? 200යි 500යි 700යි. ඔහු සල්ලි වලින් ගෙවලා තිබුණේ ගැණිලි විතරයි. අවුල් ව්‍යාපාරෙන් සල්ලි වලින් දීලා තිබුණේ ගැණිලි විතරයි. ගැණිලි තිබුණේ 150යි. 700න් 150ක් ගියාම කීයක් ඉතුරුයිද? 550ක් ඉතුරුයි. උත්තරය 5,50,000යි 2,65,000යි. උත්තරයේ අංක 3. උත්තරයේ අංක 3. 16. උත්තරයේ අංක 3 16. ඔන්න දීලා තියෙනවා වැට් ලියාපදිංචි ආයතනයකට අදාළ තොරතුරු වාගයක්. වැට් ලියාපදිංචි ආයතනයකට අදාළ තොරතුරු වාගයක් දීලා තියෙනවා ඔයාට. ඔයාට දීලා තියෙනවා තොරතුරු වාගයක්. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය මොකද්ද? මේ යන්ත්‍රයේ පිරිවැය ලෙස සලකන්නේ කොමකද්ද කියලා. ළමයි වැට් ලියාපදිංචි සමාගමක්නේ. ලියාපදිංචි සමාගමක් නම් වැට් එක ඔවුන්ගේ වියදමක් නෙමෙයි. එහෙනම් ගැනුම් මිල ලෙස ගන්නේ වැට් එක අයින් කරපු ගාණ. හැබැයි ඔතන 575ක් දීලා තියෙන්නේ 115ක වැට් එකත් එක්ක. එහෙනම් වැට් එක අයින් කරන්න ඕනේ. අයින් කරනවා කියන්නේ 15 අයින් කරන්න ඕනේ. 15 අයින් කරපුවම මේක 115ෙන් බෙදලා කීයෙන් වැඩි කළාද ගන්නේ? 100ෙන් වැඩි කළා ගන්න. එහෙම නැත්නම් මේකට 115ෙන් 15ක් බලලා මේ ගාණෙන් අඩු කරලා ගත්තත් හරි. කොහොමත් එකයි. එතකොට මෙතන 115 ඒවා 1යි 575ට 5යි 100 ඒවා 5ක් කියන්නේ 500යි. වැට් එක නැතුව 500ක් තියෙනවා. ඊළඟට ළමයි ප්‍රවාහන පිරිවැය එකපාරයි දරන්නේ. ඒක යන්ත්‍රයට අදාළ වියදමක් 40යි. ඒ වගේම වැඩබිම සකස් කිරීම එකපාරයි යන්නේ. එතෙන්ට කීයක් යනවද? 60000යි. මූලික පරීක්ෂණය කරන්නේ ළමයි පාවිච්චි කරන්න කලින්. මූලික පරීක්ෂණය කරන්නේ පාවිච්චි කරන්න කලින්. පාවිච්චි කරන්න කලින් වියදමක් දරනවා කියන්නේ ළමයි ඒක ප්‍රාග්ධන වියදමක්. හැබැයි ළමයි බලන්න උතන ඒ මූලික පරීක්ෂණය මගින් ඒක කරන්න 80000ක් ගියා. හැබැයි මේ මූලික පරීක්ෂණය කරලා ආපු අවුට්පුට් එක විකුණලා 30000ක් ගන්න පුළුවන් වුණා. එහෙනම් 80000ක කොස්ට් එකක් ගියාට ඒකෙන් 30000ක් හම්බුණා නම් ඇත්තටම කොස්ට් එක ගිහිල්ලා තියෙන කීයක් විතරයිද? 50000යි. උත්සවයේ වියදම යන්ත්‍රයේ පිරිවැයක් නෙමෙයි. ඔච්චරයි එන්නේ. උත්තරේ වෙන්නේ කීයද? 6,50,000යි පිරිවැය. යන්ත්‍රයේ පිරිවැය 6,50,000යි. උත්තර දෙකක් තියෙනවා. ඊළඟ එකට අහන්නේ යන්ත්‍රය ක්ෂය කරන්න පටන් ගන්නෙ කවද්ද කියලා. ළමයි යන්ත්‍රය ක්ෂය කරන්න පටන් ගන්නේ යන්ත්‍රය භාවිතය ආරම්භ වෙච්ච දවසට. එහෙම නැත්නම් යන්ත්‍රය භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙච්ච දවසට. ළමයි භාවිතා කළ හැකි තත්ත්වයටපත් උනේ මේක චෙක් කරලා ඉවර වෙලා හයි කරලා ඉවරනාට පස්සේ. එහෙම නිසා මේක විවෘත කරපු දවසේ ඉඳලා නෙමෙයි. විවෘත කිරීම කියන්නේ නිල උත්සවයක් විතරයි. වත්කම භාවිතයට ගන්න පුළුවන් තත්ත්වයටපත් උනා කවද වෙනකොටද මේකේ හැටියට නම් පස්වෙනි මාසේ 15 වෙනකොට. එතකොට 6:30 තමයි මේක විවෘත කළේ. නමුත් ගිණුම්කරණයට අනුව LKS 16 ප්‍රමිතියට අනුව ක්ෂය වීම ආරම්භ වෙන්නේ කවද ඉඳලාද? පස්වෙනි මාසේ 15 හෙවත් වත්කම භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙච්ච දින දවසේ ඉඳලා.
නැත්නම් භාවිතා කරපු දවසේ ඉඳන් නෙමෙයි භාවිතා කළ හැකි තත්ත්වයටපත් වෙච්ච දවසේ ඉඳලා. ඊළඟ එක 17 කල්බදු ප්‍රශ්නයක් තියෙන්නේ. ඔන්න ළමයි 17 තියෙන කල්බදු ප්‍රශ්නය හොඳින් අහගන්න. කල්බදු ප්‍රශ්නේ හොඳින් අහගන්න. ළමයි මේ කල්බද්දේ හරිද කල්බද්දේ වටිනාකම හෙවත් සාධාරණ අගය කීයද මේ වත්කමේ? සාධාරණ අගය කීයද? 5400යි. ඒ කියන්නේ මේ වත්කම අද අපි කෑෂ් දීලා ගන්නවා නම් 5400යි. කෑෂ් දීලා ගන්නවා නම් 5400 වුණාට අපි 5400ම දෙන්නේ නැහැ. ඩවුන් පේමන්ට් එක. එහෙම නැත්නම් මූලික තැන්පතුව ඩවුන් පේමන්ට් එක 1400ක් ගෙවනවා. ළමයි එතකොට අවුරුද්දේ මුලදිම මම කීයක් ණයයිද? මං කීයක් ණයයිද? අන්න 4000ක් ණයයි. මේකට පොලිය වෙනවලු පොලිය වැටෙනවලු අවුරුද්දට 10%ක්. මේකට ඇඩ් වෙනවා පොලිය. අවුරුද්දට 10%ක්. අවුරුද්ද 10% කියන්නේ ණය මුදලට 10%ක් කියන්නේ කීයද? 400ක් ඇඩ් වෙනවා. එතකොට 400ක් ඇඩ් වුණාම කීයක් එනවද? 4400යි. හැබැයි අපි පළවෙනි අවුරුද්දේදී ඔක්කොම ටික ගෙවන්නේ නැහැ. මොකද්ද ගෙවන්නේ? වාරිකයක්. වාරිකය කියන්නේ පොලියයි ණය මුදලෙන් කොටසකුයි. කොච්චරක් ගෙවනවලුද වාරිකය? වාරිකය ගෙවනවලු 1262ක්. 1262ක්. මේකට තමයි කියන්නේ මුළු වගකීම. මුළු වගකීම කවදටද? වසර අගදී. අවුරුද්දක් ගියාට පස්සේ මුළු වගකීම කීයද? 138යි. මෙතන 3138යි. මේ මුළු වගකීම. ළමයි මුළු වගකීම කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මොන වගකීමද? ජංගම. අනිත් එක තමයි මොනවද? ජංගම නොවන. ජංගම කියන්නේ ළමයි අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕනේ ඒවා නේද? ළමයි වගකීම එහෙම නැත්තම් ණය කියලා කියන්නේ පොලිය නැතුව. ළමයි ලබන අවුරුද්ද ඇතුළත 1262ක් ගෙවන්න ඕනේ වුණාට ඇත්තටම ඒක ඇතුලේ තියෙනව නේද? ඒ අවුරුද්දේ පොලියක් මේක ඇතුලේ කොච්චරක් තියෙනවද? මේ හිඟ මුදලට 10%ක්. 10%ක් කියන්නේ කීයද? 313.8ක් තියෙනවා ඒක ඇතුලේ පොලිය. වාරිකයේ ගෙවපු එකේ පොලියක් තියෙනවා. 313.8යි. එතකොට මම ගෙවන්න ඕන ණය මුදල වෙන්නේ මේ මුළු ගාණෙන් පොලිය අයින් කළාට පස්සේ. එහෙනම් බලමු 0.2යි. ඒ වගේම මෙතන තියෙන්නේ 11යි. 11න් 3ක් ගියාම 8යි. 4යි. මෙතන 9යි. 948යි 0.2යි. දැන් ජංගම නොවන ළමයි 3138කින් මේ ගාණක් ජංගමයි. එහෙනම් ජංගම නොවන ගාණ හොයාගන්නේ කොහොමද? මුළු ණය මුදල 3138යි. ඒකෙන් ජංගම 948.2ක් අඩු වෙනවා. ජංගම ටික අඩු වෙනවා. එතකොට තමයි එන්නේ ජංගම නොවන ටික. එහෙනම් ජංගම නොවන ටික කියන්නේ කොහොමද? 9.8යි. මෙතන 12යි. 312න් 94ක් ගියාම 12යි. 12න් 4ක් ගියාම 8යි. මෙතන තියෙන්නේ 30යි. 21යි. 21,89,800යි. එහෙනම් උත්තරේ වෙන්නේ 9,48,200යි. 21,89,800යි. මේ තියෙන ජංගම එක, මේ තියෙන ජංගම නොවන එක. ඒ කියන්නේ මුළු වගකීම කොටස් දෙකයි. ජංගම සහ ජංගම නොවන. ජංගම වගකීම උනේ පොලිය නැතුව. ජංගම නොවන වගකීම වෙන්නේ ඉතුරු ටික. ඊළඟට ළමයි අභ්‍යාසාංක 18. ඔන්න ළමයි මේ ප්‍රශ්නේ ඊටාම හොඳින්
බැලිය යුතු ප්‍රශ්නයක්. බලන්න ඔයාලට දීලා තියෙනවා තොරතුරු වාගයක්. අපෙන් අහන්නේ මොකද්ද? මුළු ආදායම. ඊළඟ එකේ අහනවා මොකද්ද? මුළු විස්තීර්ණ ආදායම. ඊළඟට අහන්නේ ලාභය. අනිත් එක අහනවා වෙනත් විස්තීර්ණ ආදායම කීයද කියලා. දැන් අපි බලමු. මුළු ආදායම. මුළු ආදායම හැදෙන්නේ මෙහෙමයි. මුළු ආදායම හැදෙන්නේ මෙහෙමයි. මුළු ආදායමේ එක කොටසක් තමයි යොතන තියෙන්නේ විකුණුම්. $800යි. ඒ වගේම ළමයි ආදායමේ එක කොටසක් තියෙන ඔතන ප්‍රත්‍යාගන්න ලාභ. මොනවද ප්‍රත්‍යාගන්න ලාභ කියන්නේ? ඉඩම. කීයක් තිබුණාද ඉඩමෙන් ප්‍රත්‍යාගන්න ලාභය? 60ක් තිබුණා. යන්ත්‍රයෙන් ප්‍රත්‍යාගන්න ලාභයක් තියෙනවා ළමයි. කීයකද ළමයි යන්ත්‍රයෙන් ප්‍රත්‍යාගන්න ලාභයක් තියෙන්නේ? ලක්ෂයයි. ඔක්කොම ප්‍රත්‍යාගන්න ලාභ වෙනවා කීයද ළමයි? 9,60,000යි. ඊළඟට ඒකෙම තව අහනවා ළමයි මොකක්ද අහන්නේ ළමයි? වෙනත් විස්තීර්ණ ආදායම. ඊළඟ එකේ අහනවා වෙනත් විස්තීර්ණ ආදායම කීයද කියලා. මුළු විස්තීර්ණ ආදායම අහනවා, ලාභය අහනවා. අපි ලාභය හොයලෙමු. ලාභය හොයද්දී ඔයා ගන්නවා විකුණුම්. කීයද විකුණුම් වෙන්නේ? ඒකෙන් අඩු කරනවා විකුණුම් පිරිවැය. $300යි. එතකොට එනවා 500ක්. මොන ලාභයද? දල ලාභය. මේකෙන් අඩු කරනවා වියදම් ටික. හරිද? වියදම් ටික අඩු කරනවා. වියදම් ටික අඩු කරපුවම එනවා මොකද්ද? සුද්ධ ලාභය. වියදම් ටික අඩු කරපුවම එනවා සුද්ධ ලාභය. ඔන්න ළමයි බලන්න හොඳට අහගන්න. ඔතන තියෙන වියදම් 80යිනේ. වියදම තියෙනවා පරිපාලන වියදමක්. අසුවක වියදමක් තියෙනවා. ඊළඟට ඉඩම් ප්‍රත්‍යාගන්න ලාභෙන්නේ නැහැ. ළමයි යන්ත්‍රයෙන් දැන් ලක්ෂයක් ලාභ ලැබුවට කලින් ප්‍රත්‍යාගණනෙන් මොකද්ද වෙලා තිබුණේ? 30000ක හිඟයක් ඇති වෙලා තිබුණා. හිඟයක් කියන්නේ පාඩුවක්. ළමයි ওই 30000ක හිඟය කලින් අවුරුද්දේදී මේ හිඟේ වෙච්ච වෙලාවේ වියදමක් ලෙස සලකන්න ඇතිනේ. දැන් එහෙනම් ඒකෙන් මොනව කරන්න ඕනේද? 30ක් අයින් කරන්න ඕනේ. ප්‍රත්‍යාගන්න ලාභය ප්‍රතිවර්තය කරනවා. ප්‍රතිවර්තය කරනවා කියන්නේ අයින් කරනවා. ඒ වගේම ළමයි 40000ක අතිරික්තයක් තිබුණා. ඒ කියන්නේ ලාභයක් තිබුණා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ 75000ක පාඩුවක් වෙලා. එහෙනම් මේ අවුරුද්දේ 75000ක පාඩුවක් වුණාට කලින් 40000ක ලාභයක් තිබුණානේ. එහෙනම් ඇත්තටම පාඩුව වෙන්නේ කීයක් විතරයිද? 35000යි. ඇත්තටම පාඩුව වෙන්නේ 35000යි. ඊළඟට ළමයි කාර්යාල උපකරණයෙන් මේ අවුරුද්දේ පාඩුවක් වෙලා. මේ අවුරුද්දේ පාඩුවක් වුණාට ළමයි කලින් අවුරුද්දේදී ලාභයක් වෙලා තිබුණානේ. කලින් අවුරුද්දේදී ලාභයක් වෙලා තිබුණා නම් ළමයි ඒක ළමයි මේ අවුරුද්දේදී මොකක් වෙන්න ඕනේද? ඒ ලාභයෙන් අයින් කරන්න ඕනේ. ඒ ලාභයෙන් මොනව කරන්න ඕනේද? අයින් කරන්න ඕනේ. එතකොට ලාභයෙන් අයින් කළාට පස්සේ මේ අවුරුද්දේ සත්‍ය වශයෙන් අලාභය තියෙන්නේ කීයක් විතරයිද? 35යි. මොකද කලින් 40ක ලාභයක් තිබිච්ච නිසා ඒකෙන් ඒක කපලා ගියා. එතකොට 115න් 30ක් ගියාම මෙතෙන්ට එන්නේ කීයද? 85යි. එහෙනම් 500න් 85ක් ගියාම
කීයක් එනවද ළමයි ලාභය? 415යි ලාභය. ලාභය 415යි. දැන් අපිට අහනවා වෙනත් විස්තීර්ණ ආදායම්. ළමයි ලාභය තියෙනවනේ. මේ ලාභයට එකතු කරන්න ඕනේ වෙනත් විස්තීර්ණ ආදායම. එකතු කළාට පස්සේ තමයි ඔයාට එන්නේ උත්තරය මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම. දැන් ඔයා මෙහෙමයි ගන්නෙ. ඉඩම ප්‍රත්‍යාගණනයෙන් සත්‍ය වශයෙන්ම 60ක් ලාභ තිබුණා. සත්‍ය වශයෙන් 60ක් ලාභ තිබුණා. යන්ත්‍රය ප්‍රත්‍යාගණනයෙන් ලක්ෂයක් ලාභ තිබුණාට කලින් 30000ක් පාඩුයි. එහෙනම් කීයක් විතරද තිබුණේ? 70000ක් විතරයි තිබුණේ යන්ත්‍රයෙන් ලාභය. ඊළඟට කාර්යාල උපකරණයෙන් 75000ක් දැන් පාඩු වුණාට කලින් 40000ක් ලාභ වෙලා තිබුණා. කලින් 40000ක් ලාභ වෙලා තිබුණා නම් කලින් අවුරුද්දේ විස්තීර්ණ ආදායමක් ලෙස ඒ 40 සලකන්න ඇති. ඒ 40 සලකන්න ඇති. දැන් ඒ 40 මෙතනින් මොනව කරන්න ඕනේද? අයින් කරන්න ඕනේ කාර්යාල උපකරණයක. මොකද ගිය අවුරුද්දේදී ලාභයක් විදිහට අඳුරගත්තට මේ අවුරුද්දේ ඇත්තටම පාඩුවක්. එතකොට මෙතන තියෙන්නේ 130න් 40ක් ගියාම කීයද වෙන්නේ? 90යි. මෙතන ලාභයේ තිබ්බේ ඉස්සෙල්ලා හොයාගත්තා 415යි. 90ත් එකතු වෙච්චාම කීයද වෙන්නේ? 505යි. එතකොට ඔයාගෙන් අහන උත්තර මේවයි. මේක එකක්. ඒකත් එක්කම අහන්නේ මොකක්ද අනිත් එක? ඒකත් එක්කම අහන්නේ මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම කියන්නේ මෙන්න මේ උත්තරේ. මෙන්න මේ අන්තිම උත්තරේ. හරිද? එතකොට 960ක් සහ 505යි. ඊළඟ එකේ අහන්නේ ලාභය. ඒ කියන්නේ මේ උත්තරේ. සහ වෙනත් විස්තීර්ණ ආදායම කියන්නේ මෙන්න මේ උත්තරේ. මේ උත්තර දෙක දෙවෙනියට අහන්නේ 90යි. එහෙනම් උත්තරේ වෙන්නේ කීයද ඒක? අංක 4 3යි 4යි උත්තරය. 20 වෙනි ප්‍රශ්නය. 20 වෙනි ප්‍රශ්නය. ඔයාට මුදල් පාලන ගිණුමක් දීලා තියෙන්නේ. ඔයාගෙන් අහන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වෙච්ච සුද්ධ මුදල් ප්‍රවාහය කොච්චරද කියලා. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වෙච්ච සුද්ධ මුදල් ප්‍රවාහය කොච්චරද කියලා ඔයාගෙන් අහන්නේ. ළමයි ඕකේ කෙලින්ම මුදල් ප්‍රවාහයන් ටික දීලා තියෙනවා. කෙලින්ම මුදල් ප්‍රවාහයන් ටික දීලා තියෙන නිසා කෙලින්ම මුදල් ප්‍රවාහයන් ටික දීලා තියෙන නිසා කෙලින්ම මුදල් ප්‍රවාහයන් ටික දීලා තියෙන නිසා මෙතන ඍජු ක්‍රමයට ගන්න දෙන්නේ. ළමයි ඍජු ක්‍රමයේදී මුදල් ප්‍රවාහ ප්‍රකාශයක එන ප්‍රධාන අයතම කිහිපයයි තියෙන්නේ. එකක් තමයි ළමයි අත්පිට ගැනුම්. අනිත් එක තමයි ළමයි අත්පිට විකුණුම්. අත්පිට විකුණුම්. අනිත් එක තමයි ළමයි ණයගැතියන්ගෙන් මුදල් ලැබීම. අනිත් එක තමයි ළමයි ණය හිමියන්ට ගෙවීම. අනිත් එක තමයි දීලා තියෙන වියදම් ගෙවීම. එතකොට මෙන්න මේ උත්තරේට තමයි කියන්නේ ජනනය වෙච්ච මුදල් ප්‍රවාහය කියලා. ජනනය වෙච්ච. මේකෙන් අඩු කරන්න ඕන ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ගෙව්ව බදු. අනිත් එක තමයි ගෙව්ව පොලිය. අපෙන් අහන්නේ මේ දෙකම අඩු කළාට පස්සේ සුද්ධ මුදල් ප්‍රවාහය කීයක් තියනවද කියලායි ඔයාගෙන් අහන්නේ. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මෙන්න මේ උත්තරය. සුද්ධ මුදල් ප්‍රවාහය ජනනය වෙච්ච මුදල නෙමෙයි. සුද්ධ මුදල් ප්‍රවාහය අහන්නේ. දැන් අපි බලමු උඩ ඉඳලා. හරිද? විකුණුම් තියනවා මේකේ හර පැත්තේ මුදල් පාලන ගිණුමේ 850යි. ඒ වගේම ණයගැති පාලන කියලා කියන්නේ ණයගැතියන්ගෙන් ලැබිච්ච 550යි. ලාභාංශ ආදායම ගන්නෙ නෑ මොකද ඒක ආයෝජන කටයුත්තක් මෙහෙයුම් කටයුත්තක් නෙමෙයි.
බැංකු ණය ගත්ත එක මූල්‍ය කටයුත්තක් ඒක ගන්නෙ නෑ. ණය හිමි පාලන කියන්නේ ණය හිමියන්ට ගෙවලා තියෙනවා 720යි. ඒ වගේම ගෙවිය යුතු කුලියට 40ක් ගෙවලා තියෙනවා. බෙදා හැරීම් වියදම් වලට 180ක් ගෙවලා තියෙනවා. ඒ වගේම පරිපාලන වියදමට 270ක් ගෙවලා තියෙනවා. ඒ වගේම මෝටර රථයක් ගන්න 560ක් ගෙවලා තියෙනවා. මෝටර රථ කියන්නේ ආයෝජන කටයුත්තක්. ආදායම් බදු වලට 125ක් ගෙවලා තියෙනවා. පොලිය නැහැ. එතකොට බලමු අපි වියදම. හරිද? වියදම් ගෙවලා තියෙනවා කොච්චරද කියලා. ළමයි වියදම් වලින් පරිපාලනව 270කුයි බෙදා හැරීමට 180කුයි කුලිය වියදම ගෙවිය යුතු කියන්නේ ගිය අවුරුද්දේකට 40කුයි ගෙවලා තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම ගෙවලා තියෙනවා 490ක් වියදම් ගෙවලා තියෙනවා. ඔක්කොම වියදම් කීයක් ගෙවලා තියෙනවද? 490ක් ගෙවලා තියෙනවා. මේකේ අත්පිට ගැනුම් නැහැ, අත්පිට විකුණුම් විතරයි තියෙන්නේ. අත්පිට ගැනුම් නැහැ. හරිද? එච්චරයි තියෙන්නේ. දැන් බලන්න මෙතන 1400න් 1210ක් ගියාම මෙතන එනවා කීයද? 190යි. ඒකෙන් මේක අඩු කරපුවම මෙතන එන්නේ කීයද? 65යි. උත්තරය 65000යි අංක 1. එහෙමනම් මේ 2018 ප්‍රශ්න පත්‍රයේ අපි බහුවර්ණ 20ක් සාකච්ඡා කළ අවසන් අපි 21 වන බහුවර්ණයේ සිට ඊළඟ වීඩියෝ එකෙන් බලමු.